සුබ දවසක් ළමයි ඔයාලා හැමෝටම. අද අපි ඉගෙන ගන්න යන්නේ තවත් එක ප්‍රමේයයක්. ඒ ප්‍රමේය තමයි සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ කියන ප්‍රමේය. ඇත්තටම මේක කොහොමද ප්‍රමේයක් වෙන්නේ? මොකද්ද මේ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ කියලා කියන්නේ? කොහොමද අපි ඒ කෝණ අඳුනගන්නේ? ඒ කෝණවල තියෙන ලක්ෂණය මොකද්ද? ඒ ලක්ෂණය පදනම් කරගෙන අපි කොහොමද සාධනීය ගානක් නිවැරදිව සම්පූර්ණ කරන්න කියන එක තමයි අපි මෙතනදී බලන්නේ. මොනවද මේ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ කියලා කියන්නේ? ඒක අපි කිව්වොත් එහෙම එක් සරල රේඛාවක් තවත් සරල රේඛාවකට හමු වීමෙන් සෑදෙන කෝණ බද්ධ කෝණ වන අතර ඒවායේ එකතුව අංශක 180ක් වේ. එතකොට මේ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල තියෙන ලක්ෂණයක් තමයි ඒ බද්ධ කෝණවල එකතුව අංශක 180යි. අපි එතකොට මේ කොහොමද කියන්නේ? කටපාඩම් කරන්න ඕනේ මේ රූපේ අනුව අපි කියමු. සරල රේඛාවක් තවත් සරල රේඛාවකින් සම්බන්ධ වීමෙන් සෑදෙන කෝණ අපි බද්ධ කෝණ ලෙස හඳුන්වන අතර ඒ බද්ධ කෝණවල එකතුව අංශක 180ක් වේ. එතකොට අපි මේක කෝණ වලින් අපි නිරූපණය කරොත් එහෙම P කෝණය ධන B කෝණය සමානයි අංශක 180යි. ඇයි ඒක 180ට සමාන වෙන්නේ? P කෝණයයි B කෝණයයි සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. අපි මේ කෝණ වලින් නම් කරනවා නම් AOC කෝණය සහ COB කෝණ කියන කෝණ දෙක සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ යුගල් දෙකක්. එතකොට ඕනෑම සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව අනිවාර්යෙන් බද්ධ කෝණ කියන කෝණ දෙකක්. ඒ කෝණ දෙකෙහි එකතුව අංශක 180ක් වේ. එතකොට අපි බලමු මේ කොහොමද අපි භාවිතයෙන් පාවිච්චි කරන්න කියලා. අපි උදාහරණයක් ගන්නවා AOB කියන සරල රේඛාව OC රේඛාව යා කරාට පස්සේ අපිට එතන හැදෙන කෝණ දෙකක් AOC කෝණය සහ COB කෝණය. එතකොට මේ COB කෝණය අංශක 60ක් නම් අපෙන් ප්‍රශ්නේදී අහන්නේ ඇත්තටම AOC කෝණය කොහොමද කියලා. එතකොට අපි උපකල්පනය කරන මේක අංශක 60යි කියලා. මට මේක ඔයාලට තේරුම් ගන්න ඕන හින්දා දැන් අපි ඒක සමීකරණයක් විදිහට ලියනවා. මේක සරල රේඛාවක් AOB කියන්නේ. එතකොට මේ CO කියන රේඛාවෙන් ඒක බද්ධ කෝණ යුගලයක් බවට පත් වෙනවා. එහෙනම් මේ සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණ. එතකොට මේ කෝණ දෙක එකතු අංශක 180යි. අපි එහෙනම් සූත්‍රයක් විදිහට ලියනවා. COB කෝණය ධන AOC කෝණය සමානයි අංශක 180යි. මේ දෙකේ එකතු 180ට සමාන කිරීමට අපිට හැකි වුණේ කොහොමද? මෙන්න මේ අපි ඉහත කියපු ප්‍රමේය හින්දා. එතකොට අපි ඒකට හේතුව ලියන හිත ප්‍රමේය කියලා. ඊට පස්සේ අපි දැන් මේක සාමාන්‍ය සමීකරණයක් විදිහට සුළු කරනකොට අපිට දැන් අපි දන්නවා COB අංශක 60 හින්දා ඒක අපි මේ පැත්තට දාගන්නවා. එතකොට දාන හැට මේ පැත්තට ඍණ 60 වෙනවා. එතකොට A කෝණය AOC කෝණය සමානයි 180 ඍණ COB කෝණය. COB කෝණය එතකොට 60යි අංශක 180 60ක් ගියාම 120යි. එතකොට මෙන්න මේ කෝණය අපි 120යි කියලා අඳුන ගන්නවා. අපි එතකොට ඒ සඳහා පාවිච්චි කරේ මොකද්ද? සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ කියන ප්‍රමේය. එතකොට මේ චූටි ප්‍රමේයන් අපිට ඕන වෙනවා විශාල ගාණක් හදන්න. අපි එතනට යන්න නම් අපි මේ දේවල් මුලින්ම ඉගෙන ගන්න ඕන. අපි ඉදිරියේදී තවත් ප්‍රමේයකින් හම්බෙමු. සියලු දෙනාටම බොහොම ස්තුතියි. එතකොට ඔයගොල්ලෝ මේකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න මොකක් හරි දෙයක් දන්නේ නැත්නම් ඕනම කමෙන්ට් එකකින් දාන්න මේ දේවල් තේරෙන්නේ නැත්නම් මොනවද කියලා. අපි ඒවට රිප්ලයි කරනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්න කෙනෙක්ට මේක ෂෙයා කරන්න. බොහොම ස්තුතියි සියලු දෙනාටම.